ඔන්න අද මං හැදුවා හැමෝම මේ දවස්වල හොයා කන කැරමල් පුඩින් එක. ඉතින් බලමුකෝ මොනවද ඕනි වෙන්නේ කියලා. ඕනි වෙන්නේ මිල්ක් මේඩ්, බිත්තර, සීනි, ෆ්‍රෙෂ් මිල්ක් නම් නැතත් කමන්නේ. ඔයාලට ඕයි නම් අපිට ගන්න පුළුවන් වතුරේ වෙනුවට. ඊට පස්සේ වැනිලා. දැන් මම මේ විදියට සීනි ටික කැරමල් කරගන්න හදන්නේ. ගොඩාක් කළු වෙන දෙන්න එපා. එතකොට තිත්තරහක් එනවා. ඒක නිසා ගොඩාක් තද පාට වෙන්නේ නැති වෙන ගන්න. හැබැයි මට අද පාට අඩු වුණා. ඉතින් මං ටික වෙලාවකට පස්සේ පාට මදි වගේ දැනුන හින්දා මං ආයේ සීනි ටිකක් කැරමල් කරලා ඒක උඩින් දාගත්තා. මේ තියෙන එක. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම දැම්මයි කියලා. කැරමල් එක දාගත්තට පස්සේ අපි ඒක තැටියේ නිවෙන්න තියාගන්නවා. ඊට පස්සේ අපි වෙන භාජනයක් අරගෙන ඒකට බිත්තර දාලා මික්ස් කරගන්නවා. හොඳට මික්ස් කරගත්තට පස්සේ මිල්ක් මේඩ් ටින් එක අපි දාගන්නවා. මේ ටික ආයේ හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. මම මේ වෙලාවේ දාගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් වෙනකොට ඔයාලට වතුර දාගන්න පුළුවන්. හැබැයි මේ අපි ගන්න මිල්ක් මේඩ් ටින් එකේ ප්‍රමාණයටම. ෆ්‍රෙෂ් මිල්ක් දාගත්තාම කිරි රස ටිකක් වැඩියෙන් දැනෙනවා. වතුර දාගත්තට වඩා වැඩියෙන්. ඒකයි මම අද ෆ්‍රෙෂ් මිල්ක් දාගත්තේ. මේ විදිහට හොඳට මික්ස් වුණාට පස්සේ අපි ඒකට වැනිලා දාගන්නවා. මම මේ වගේ මූඩි එකමාරක් වගේ තමයි දාගත්තේ. ඒ දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන ස්ටීම් කරගන්න. හරිම ලේසි නිසා ඉතින් හදලා බලන්න. දැන් ඔක්කොම ටික හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි අර කලින් නිවෙන තියාගත්ත තැටියට මිශ්‍රණය පෙරා ගන්නවා. දැන් මම ෆොයිල් පේපර් එකකින් වහලා ස්ටීම් කරගන්නයි හදන්නේ. රයිස් කුකර් එකේ තමයි මම ස්ටීම් කරගත්තේ. දැන් විනාඩි 45කට වගේ පස්සේ තමයි මේ මං කලින් විනාඩි 30කින් වගේ බැලුවා. එතකොට ටිකක් මදි. ඒක නිසා මං ආයෙ ටිකක් තිබ්බා. දැන් හොඳටම ස්ටීම් වෙලා තියෙන්නේ. ඉතින් මේක ෆ්‍රිජ් එකට දාන්න කලින් හොඳටම නිවෙන්න ඕනි. මං ෆ්‍රිජ් එකේ දවසක් තිබ්බා. මේ ඊට පහුවදා දැන් හොඳට කූල් වෙලා තියෙන්නේ. මම දැන් මේක තැටියකට දාගන්න හදන්නේ. ඊට කලින් මේ වගේ පිහිතුඩකින් වටේට අපි පුරුල් කරගන්නවා. ඉතින් මේ වෙලාවේ අනිත් පැත්ත හරවන්න හරිම පරිස්සමින් හරවන්න ඕනේ. මොකද කැරමල් එක හොඳටම දී වෙලා නිසා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කැරමල් පුඩින් එක. හරිම ලේසියෙන් හදාගත්තා. ඉතින් හදලා බලන්න ඕනේ මේ පුඩින් එක කොච්චර රසයිද කියලා. ඉතින් මේ රෙසිපි එක try කරලා බලන්න. වටේට නම් චුට්ටක් නීට් මදි වගේ තමයි. හැබැයි මේක මාරම රසයි. ඒකයි මම මේ වීඩියෝ එක share කරගන්න හිතුවෙත්. බලන්නකො ඉතින් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. රස පාටයි නේද? ඇත්තටම ගොඩක් රසයි. පැණි වේරෙනවා.
ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.